මෙරට ප්‍රකට සමාජ මාධ්‍ය නිර්මාණකරුවෙකු වන අශීන් සේනාරත්න කරුණු නොදන කළ ප්‍රකාශයක් හේතුවෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් වී ඇතැයි මෙරට සංචාරක ප්‍රවර්ධන කටයුතුවල යෙදෙන හිල් කන්ට්‍රි ටූරිසම් බියුරෝ පවසයි. තමන් මහත් වෑයමින් මේ මොහොතේ සංචාරක කර්මාන්තයේ බිඳවැටීම වළකන්නට කටයුතු කරද්දී මෙලෙස කටයුතු කිරීම ගැනයි ඔවුන් අශීන්ට චෝදනා නගන්නේ. පහත දැක්වෙන්නේ ඔවුන් විසින් සමාජ මාධ්‍යයේ පළ කළ සඳහනයි. අශීන් කියන ඉන්ෆ්ලුවෙන්සර් අපිව බ්ලොක් කරලා අපේ කමෙන්ට්ස් ඩිලීට් කරලා ඒක හරි අශෝභනයි. ජෙනුයින් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා එහෙම නැහැ. තමන් කරන කන්ටෙන්ට් එකට ඔනස්ට් වෙන්න ඕන. ඩොක්ටර් රුචිරගේ පාඩමේ තියෙනවා ව්‍යසනයකින් සතියකින් පස්සේ සමාජයේ පුරුදු රටාවට නැවත එන්න ඕන කියලා. නැත්තම් මේ ව්‍යසනය දෙවනි ව්‍යසනයකට යනවා කියලා. ඒකයි අපි හපුතලේ බණ්ඩාර වෙලා ඇල්ල කට්ටියම එකතු වෙලා දැවන්ත උත්සාහයක හිටියේ. 1. ඩිසෙම්බර් හයි සීසන් එක සිකියෝ කරගන්න. 2. දවස් කිහිපයකින් දෙමෝදර හපුතලේ අතර කෝච්චිය දෝවන්න. 3. පාරායින ඉරිඟු තම්බන කැනාගේ සිට තරුපහේ හෝටලේ වෙනකල් හැම සේවාවක්ම සාමාන්‍ය පරිදි සිදුවෙන බව සංචාරකයන්ට කියන්න. 4. අපේ පැත්තේ තියෙන ප්‍රධාන සංචාරක ස්ථාන 12 ඇතුළු අනිත් ස්ථාන සහ පිවිසුම් මාර්ග ආරක්ෂාකාරී කියලා සුද්දන්ට කියන්න. ඇයි? නැත්තම් බොහෝ සංචාරකයන් ලංකාවට නෑවිත් ඉන්නවා. එහෙමත් නැතිනම් සංචාරය දකුණු පළාතට සීමා කරනවා, සංචාරය කෙටි කරලා ඉක්මනින් රොටින් පිට වෙනවා. ඒක විශාල පහරක් කර්මාන්තයට, ලොකු කුඩා හැම කෙනෙක්ටම, රටටම. අපේ හිල් කන්ට්‍රි ටූරිසම් බියුරෝ කණ්ඩායම මේ දවස් ටිකේම තිරය පිටුපස්ස වෙහෙසුනේ 1. මේ මොහොතේ මේ පළාතේ ඉන්න සංචාරකයන් ඒ ස්ථානවලදීම හමු වෙලා ටෙස්ටිමෝනියල්ස් ගන්න. 2. එයාලගේ හනින්ම මේ පළාත පරිස්සම් කියලා ලෝකෙට කියන්න. 3. රේල් පාර නිරීක්ෂණය කරන්න, ඉක්මනින් රේල් පාර ගොඩ දැමීමේ ශක්‍යතාව සහ සැලසුම CGR එකටත් රජයටත් මැතිවරුන්ටත් කියලා ඕන් කන්වින්ස් කරන්න. 4. මේක කරන්න පුරුවම් වැඩක් බව කියන්න. 5. ඉක්මනින්ම තත්ත්වය සාමාන්‍ය අතට හරවන්න. එහෙම තත්ත්වයක අද එකපාරක විදේශයක ඉඳලා ෆොලෝවර්ෂිප් එක මිලියන් 1කට වඩා අශින් ෆොලෝවර්ෂිප් එකතුව මිලියන 62කට වඩා වැඩි ජාත්‍යන්තර මට්ටමේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වන නෑස් එක්ක එක්කල වීඩියෝ එකක ඉංග්‍රීසි භාෂාවෙන්ම කියනවා එල්ලා ඒරියා ඉස් ෆ්ලඩඩ්. ඇල්ලට ගංවතුර ගලලා ව්‍යසනයකට ලක් වෙලා කියලා. ඔහුවේ උලුප්පා කීමම් පුදුමයක්. ලංකාවේ එක්ක වන අශෙන්ම එල්ලා සේෆ් කියන ඇත්ත විස්තරේ හරියට දන්නේ නැත්තම් සුද්දගෙන කුමන කතාවද? නෑස් වගේ කෙනෙක් පෙනී ඉන්න වීඩියෝ එකක එහෙම සාවද්‍ය තුරතුරක් ප්‍රකාශ වුණාම ඒක බොහොම නරක විදියට ලංකාවේ සහ කඳුකරේ සංචාරක කර්මාන්තයට බලපාන්න පුළුවන්. අපි සහ බොහෝ අය ගැන කමෙන්ට් කළා. ඌට මැසේජ් කළා. අපි ඉල්ලුයින් නිවැරදි කරන්න. වීඩියෝ එක මකන්න බැරි නම් තනියම හරි අලුත් එකක් කරන්න. වැරද්ද නිවැරදි කරන්න. ඒ විනූට ඔහු කලේ අපේ ප්‍රතිචාර මකලා අපිව බ්ලොක් කරපු එක සහ කිසිදු විශ්වාසනීයත්වයක් නොහැඟෙන කමෙන්ට් එකක් ඔහු විසින් පළ කිරීම පමණයි. අපිට ඉතින් වීඩියෝ එක පෙන්වන්නේ නැහැ. කොහෙන්වත් ඇහිච්ච තොරතුරු කියවන වෙනුවට @shenel මේ වෙලාවේ ඇත්තටම ලංකාව වටේ ගිහින් ඇත්ත තොරතුරු එයාගේ ෆොලෝවර්ෂිප් එකට ඉදිරිපත් කරන එක ආගය කරනවා. ඒ තමයි බයිලා නැති ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා. මේක කියවන මිත්‍රෝබෙන් අපි ඉල්ලන්නේ හැකිනම් මේ අහඬ අවදි කරන්න, අශේන්ට කියන්න, නිවැරදි කරන්න කියන අපේ හිල් කන්ට්‍රි ටූරිසම් බියුරෝ පේජ් එකේ තියෙන වෙරිෆයිඩ් ටෙස්ටිමෝනියන්ස් ඔබ දන්නා අය සමග බෙදා ගන්න. ඇත්ත තොරතුරු සමාජගත කිරීමට උදව්වක් දෙන්න. ස්තුතියි. මේ තියෙන්නේ අපි අශේන්ගේ මෙසෙන්ජර් හා WhatsApp ඔස්සේ යවතු පණිවිඩය උපුටා ගැනීම. මේ තියෙන්නේ අශේන් ලොකු වැරද්දක් ඔයා කලේ එල්ලා ඒරියා ඉස් ෆ්ලඩඩ් කියලා නාස් එක්ක වීඩියෝ එකේ. මුල ඉඳන්ම එල්ල සේෆ්, බණ්ඩරවෙල සේෆ්, හපුතල සේෆ්, නාය නෑ, ගංවතුර නෑ, වැස්ස නෑ. නමුත් මිනිස්සු හිතන් ඉන්න මෙහෙත් විනාසයි කියලා. සුද්ද දකුණෙන් උඩට එන්නේ නෑ බයට. හිල් කන්ට්‍රි ටූරිසම් බියුරෝ එක විදියට මාර ආයාසයක් ගන්න මේ පැත්ත පරිස්සම් කියලා ලෝකෙට කියන්න. ඔය නමින් Facebook page එක බලන්න. අපි paid campaign ගහනවා අද ඉඳන් මේ පැත්ත පරිස්සම් කියන්න. ඒ ඇස්සේ ඔය නාස් එක්ක ඉංග්‍රීසියෙන් වීඩියෝ එකක් කරලා ඉංග්‍රීසියෙන් කියනවා එල්ලා ෆ්ලඩඩ් කියලා. ඒක විශාල වැරද්දක්. එන්න හිටපුණුත් ආයෙත් දෙගිඩියාවක් ඇති කරගන්නවා. ඉංග්‍රීසි භාෂාවයි නාස්ගේ අපියරන්ස් එකයි ඔයාගේ 1M+ ෆොලෝවර්ෂිප් එකයි උඩ ඒක සුද්දොන්ට රීච් වෙන ප්‍රවණතාව වැඩි. කරුණාකරලා රත වෙනුවෙන් මේක නිවැරදි කරන්න අශේන් ප්ලීස්.
මේ වෙලාවේ ටූරිසම් වැටුනොත් බඩු තමයි. අපි සතියෙන් ට්‍රේන් එකත් දෙමෝදර හපු කලේ දුවවන්න උත්සාහ කරනවා. ඉන්වෙස්ටිගේෂන් කරනවා. මීටිං වලට යනවා පිච් කරනවා වැඩ ගොඩයි. ඒ ඇස්සේ මෙහෙම එකක් වුණාම අමාරුයි. කරුණා කරලා රට සහ ඉන්ඩස්ට්‍රිය ගැන හිතලා මේක නිවැරදි කරන්න. තනියෙන් හරි අලුත් වීඩියෝ එකක් කරන්න. ඇත්තටම මේ වෙලාව මෙහි සංචාරය කරන විදේශ සංචාරකයන්ගේ ටෙස්ටිමෝනියල්ස් පවා අප සතුයි.